හරි ස්වීඩන් වලට ආපු කෙනෙක් හරි දන්නේ නැති දෙයක් කියලා හිතුණා මේ ටොපික් එක. ඒ තමයි ස්වීඩන් වලට ආවහම කොහොමද අපි ස්වෙන්ස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න කියලා. ඉතින් ඒක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි ස්වෙන්ස් එක ඉගෙන ගන්න. ඒකට ගෙවලද ඉගෙන ගන්න ඕන කියලා. ස්වෙන්ස් එක ඉගෙන ගන්න මෙහි ඇත්තටම ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් ලැන්ග්වේජ් එකක්. ඒකට මෙහි කියනවා SFE කියලා. SFE කියලා කියන්නේ අපිට ස්වෙන්ස් එක ඉගෙන ගන්න පුළුවන් රජයේ ගවර්න්මන්ට් ස්කූල් තියෙනවා. ඒකට ඇප්ලයි කරලා ඒක නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඒක අවුරුදු 2ක් විදිහට යන ඩිප්ලෝමා එකක් තමයි. ඉතින් මං කිව්වොත් එහෙම කොයි දේවල්ද තියෙන කෝස් කියලා එතන ABC කියලා පටන් ගන්න එකක් තියෙනවා. ඒක ABC කියන්නේ අපි ස්වීඩන් වලට එනකොටත් අකුරු ලියන්න පුළුවන් කෙනෙක් නම් AB කියන කෝස් වලට යන්න අවශ්‍ය නැහැ. සමහර කෙනෙක් ඉන්නවා මේ ඇල්ෆබෙට් එක කතා කරන්නවත් ලියන්නවත් මොනවාක්වත් බැරි කෙනෙක්. ඒ කියන්නේ වෙන්නම අකුරු ලියන රටවල් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ ඇල්ෆබෙට් එක මොන විදිහද කියලා. එතකොට දැන් අපි ලංකාවෙන් එන කෙනෙකුට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකම තමයි තියෙන්නේ. ඒ උනාට අපිට තව 3ක් තියෙනවා අකුරු වැඩිපුර 29ක් තියෙනවා මේ ඇල්ෆබෙට් එකට. ඉතින් ඔය ටික ඉගෙන ගන්න එක තමයි කරන්නේ පළවෙනි කෝස් එකේදී. ඒ කියන්නේ A කියන එකේදී ඔය ටික පුළුවන් කෙනෙක්ව, ඒ කියන්නේ අපි පළවෙනියටම ඉන්ටර්විව් එකක් කළා තමයි ඔය කෝස් වලට අපිව දාන්නේ. ඒ පුළුවන් කෙනෙකුට Aවත් Bවත් B කියන්නේ සාමාන්‍ය මට්ටමට ඒගොල්ලන්ට දෙයක් හැන්ඩල් කරගන්න පුළුවන් නම්, ඒ කියන්නේ ස්වෙන්ස් එක චුට්ටක් හරි දෙයක් දැනගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් B එකට දාන්නෙත් නැහැ. මම කෙලින්ම පටන් ගත්තේ C එකෙන්. C එකෙත් මම සති 3ක් වගේ කාලයක් ඉඳලා නැෂනල් ටෙස්ට් එක ලිව්වා. මොකද මම ලංකාවෙන් ඉඳන් මෙහෙට එනකොට මම ගොඩාක් දේවල් ඔන්ලයින් තනියම ඉගෙනගෙන වචනවල තේරුම් ගොඩාක් දේවල් දැනගෙන තමයි මේ රටට ආවේ. හින්දා මට මාස 10ක් වගේ කාලයක් ඇතුළත මම SFE ඉවර කරා. ඉතින් ඒ හින්දා කෙනෙකුට B කියන කෝස් දෙක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන් සතියක් විතර ඇතුළත. ඒ අපිට පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නුවා. ඊට පස්සේ C කියන එක සාමාන්‍යයෙන් මේගොල්ලෝ කවුන්ට් කරනවා අවුරුද්දක් ඇතුළත කරන්න ඕන කියලා. ඉතින් ඒ අවුරුද්දක් ඇතුළත කිව්වට ඒක තම තමන්ගේ දක්ෂතාවය මත අපිට ඒගොල්ලෝ තියෙනවා කලින් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක තියලා තමයි අපි ඒකට ක්වොලිෆයිඩ් නම් තමයි අපි නැෂනල් ටෙස්ට් එකට ලියන්නේ. මොකද නැෂනල් ටෙස්ට් එක දෙතුන් පාරක් රිපීට් කරන්න බෑ. ඒක එක පාරයි ලියන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලෝ හැමතිස්සෙම ඒට හා සමාන ටෙස්ට් එකක් අපිට දීලා බලනවා අපි ඒකට ක්වොලිෆයිඩ්ද කියලා ටෙස්ට් එක ලියන්න. ඉතින් ඒ හින්දා නැෂනල් ටෙස්ට් එක ලිව්වහම කවුරුම ෆේල් වෙන්නේ නැහැ. මොකද ඒක ටීචර් තමයි ඩිසයිඩ් කරන්නේ හරි මෙයා දැන් මේ දැනුම මට්ටමට ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මම කියන්න ඕන C එක කියන එක පාස් වුණාන් පස්සේ ඒ සාමාන්‍ය මට්ටමට ස්වෙන්ස් එක කතා කරන්න ලියන්න ඇහුවාම දෙයක් ඒකට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඔය විෂයන් අපිට තියෙන විෂයන් තුන තමයි රයිඩ් ලිසන් සහ ස්පීක් කියන ටික. ඉතින් ඔය කියන තුනම පාස් වෙන්න ඕන අන්තිම එකට යන්න, D එකට යන්න. ඒ D එකේදී තමයි තියෙන්නේ ලොකු නැෂනල් ටෙස්ට් එකක්. ඒකේ ගොඩාක් දේවල් ලියන්න කියන්න තියෙනවා, කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් එක ඩයලොග්ස් කතා කරන්න තියෙනවා ඒ ටෙස්ට් එකට. ඒකෙත් අර C එකේ වගේම තමයි කලින් ටෙස්ට් එකක් තියෙනවා. ඒ කලින් ටෙස්ට් එක පාස් වෙන කෙනෙක්, ඒකෙන් ක්වොලිෆයිඩ් වෙන කෙනාව තමයි නැෂනල් ටෙස්ට් එකට දාන්නේ. ඉතින් ඒක ටීචර් තමයි ඩිසයිඩ් කරන්නේ, ඔයාගේ ක්ලාස් ටීචර්. ඒක කරන එක්කෙනාට නැෂනල් ටෙස්ට් එකෙන් පාස් වෙන එක්කෙනාට D එකට යන්න පුළුවන්. D එකෙන් පාස් වුණාන් පස්සේ අපි හිතමු අපි තව දුරටත් ඉගෙන ගන්නවා නම් ස්වෙන්ස් ලැන්ග්වේජ් එක. ඊට පස්සේ යන්න පුළුවන් අපේ මෙහි අපි ලංකාවේ කිව්වොත් O level මට්ටම. ඒ O level ස්වෙන්ස් කියන මට්ටම අපි කරන්න ඕන.
ඉතින් ඒකත් අවුරුද්දක කෝස් එකක් ස්වෙන්ස්ක ඉගෙන ගන්න. ඉතින් ඒවත් ඔක්කොම නොමිලේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒකකටවත් සල්ලි ගෙවලා ඉගෙන ගන්න එකක් නෙමෙයි ස්වෙන්ස්ක. මෙහි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ අවුරුද්ද ඇතුළතත් ඔය කිව්ව හා සමානව තමයි. එතකොට එන්න ටික අමාරුයි ස්වෙන්ස්ක. ගොඩාක් දේවල් ලියන්න තියෙනවා. පොත් කියවලා ඒක සමරිස් ලියන්න තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරන්න තියෙනවා. ක්ලාස් එක ඉස්සරහට ඇවිල්ලා ස්පීච් දෙන්න තියෙනවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒකෙත් අර වගේම තමයි කලින් ටෙස්ට් එකක් තියෙනවා. ටීචර් රෙකමන්ඩ් කරනවා මෙයා දැන් නැෂනල් ටෙස්ට් එකට ලියන්න සුදුසුයි කියලා. එතකොට අපිට නැෂනල් ටෙස්ට් එක ලියන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම තමන්ගේ දක්ෂතාවය මත එක එක කාල සීමාව අනුව වෙනස් වෙනවා. ඔය හැම දෙයක්ම කරන්න පුළුවන්. තමන් ටීචර් කලින් දෙන ටෙස්ට් එක පාස් වෙනවා නම් අපිට නැෂනල් ටෙස්ට් එක ලියන්න දෙනවා. ඒක මෙහෙම මේ කාලේ මේ දවසේ තියෙනවා කියලා එහෙම එකක් නැහැ. ඉතින් ඒ හින්දා ඒක ටීචර් ඩිසයිඩ් කරොත් හරි මෙයාට හැම මාස 3-3ටම තියෙනවා. ඒ මාස 3-3ටම තියෙන හැම ටෙස්ට් එකකටම ටීචර් තීරණය කරන්න පුළුවන්. හරි මෙයාට ලියන්න පුළුවන්. මෙයාට නැෂනල් ටෙස්ට් එක පාස් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි හිතමු අපිට යුනිවර්සිටි වෙනකන් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් යුනිවර්සිටි වෙනකන් යන්න ඕන කියලා. එතනින් එහාට එහෙම කෙනෙකුට අපි කරන්න ඕන මෙහි A level මට්ටම. A level මට්ටමේ ස්වෙන්ස්කා. එතකොට තියෙනවා SAS 1 2 3 කියලා තුනක් කරන්න ඕනේ. ඒ තුනම පාස් වෙන කෙනාට තමයි යුනිවර්සිටි ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලංකාවේ කොච්චර ක්වොලිෆිකේෂන්ස් තියුණත් ස්වෙන්ස්කා ඔය කියන ටික පාස් වෙලා තියෙන්න ඕන යුනිවර්සිටි ඇප්ලයි කරද්දී. ඉතින් අපි ලංකාවේ කෙලින්ම යුනිවර්සිටි යන කෙනෙකුට එහෙම්ම ලංකාවෙන් ඇප්ලයි කරලා එන කෙනෙකුට මෙහෙ ඇවිල්ලා ඔය ටික ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ජොබ් එකක් කරද්දී ඔය ටික ආයි ඕන වෙනවා. මොකද මෙහෙ ස්වීඩිෂ් ලැන්ග්වේජ් එක නැතුව කිසිම ජොබ් එකකට යන්න පුළුවන් කමක් නැහැ. ගොඩාක් ඒවට යන්න 90%කට විතර යන්න බෑ. ඉතින් ඒ නිසා හොඳ ජොබ් එකක් හොයාගෙන යුනිවර්සිටි එකට ගිහිල්ලා යන්න නම් ඔය කියන මුලින්ම SFE ඊට පස්සේ SFE එකේ D එක අනිවාර්යෙන් පාස් වෙලා තියෙනවා. ඊට පස්සේ O level මට්ටමේ පාස් වෙලා තියෙනවා. එහෙම මේකට කියන්නේ ග්‍රවුන්ඩ් ස්කූල් කියලා. ඒක පාස් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ A level මට්ටමේ ස්වෙන්ස්කා 1 2 3 කියන එක පාස් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ තමයි අපිට qualified ස්වෙන්ස්කා qualified කියලා අපි මෙහි රටේ ගණන් ගන්න. ඔය 1 2 3යි පාස් වෙලා ඉවර වුණාම තමයි යුනිවර්සිටි මට්ටමටම ඕනම රැකියාවක් කරන්න පුළුවන් කියලා මේ රටේ තීරණය කරන්නේ. ඉතින් මට ඕනුනේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මෙහෙට එන කෙනෙකුට කොහොමද ස්වෙන්ස්කා ඉගෙන ගන්නෙ, කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද, මොන වගේ දේවල්ද ඉගෙන ගන්න තියෙන්නේ කියලා ටොපික් එක යටතේ කතා කරන්න. ඔයගොල්ලන්ට චූටි හරි දෙයක් මම මේ කියපු දේවල්